පුතා, කසුන්, ලෑස්තිද? අපි තව ටිකකින් පිටත් වෙන්න ඕන. කුස්සියේ සිට මව ප්‍රේමා කෑගසන හඬ මට ඇසිනි. ඇගේ හඬේ වූයේ සුපුරුදු අධිකාරී ස්වරයයි. එහෙත් ඒ යටින් යම් නොයිවසිලිමත් බවක්ද ගැබ්ව තිබිනි. "ඔව් අම්මා, මම ලෑස්තියි." මම මගේ කාමරයේ සිට පිළිතුරු දුන්නෙමි. එහෙත් මගේ හිතේ වූයේ කිසිම උනන්දුවක් නොවි. මේ නුවර එලි ගමර මවගේ තවත් එක් සැලසුමක් පමණි. ඇගේ බාල සොහොයුරිය මගේ සාරෝජා නැන්දා ඇගේ විවාහ ජීවිතයේ ඇති වූ ප්‍රශ්නයක් නිසා දැඩි සිත්තැවුලකින් පසුවන බවත් ඇයට පරිසරය වෙනස් කිරීමක් අවශ්‍ය බවත් මව පැවසුවාය. පිටතින් බලන විට එය ඊතා කරුණාවන්ත සානුකම්පිත ක්‍රියාවකි. එහෙත් මවගේ හැටි දන්නා මව ඒ සැලකිල්ල නැමැති වෙස්මුහණට යටින් සැඟවී ඇති පාලනය කිරීමේ උත්සාහය හොඳින් හඳුනාගෙන සිටියෙමි. මම සාලයට එන විට සාරෝජා නැන්දා සෝෆාවේ වාඩි වී සිටියාය. ඇගේ දෑස් ජනේලයෙන් පිටත අනන්තය දෙසට යොමු වී තිබිනි. ඇගේ සුන්දර මුහුණ පුරා පැතිර තිබුණේ විස්තර කළ නොහැකි තරම් හුව ශෝකී බවකි. ඇය ඇඳ සිටි ලානිල් පැහැති සාරිය පවා ඇගේ දුක තවත් තීව්‍ර කරන්නාක් මෙන් මට දැනිනි. ඇගේ ඒ දුක්බර දසුන මගේ හදවතට වේදනාවක් ගෙන දුන්නේය. කුඩා කල සිටම මා නැන්දාට දැක්වූයේ විශේෂ ආදරයකි. ඇය මවට වඩා මට සමීප වූ අය. ඇගේ සිනහව, ඇගේ කතාබහ මගේ ජීවිතයට ගෙන ආවේ නැවුම් බවකි. එහෙත් අද ඇගේ සිනහව ඒ මුහුණෙන් සොරකම් කර තිබිනි. "නැන්දේ," මම මෘදු ලෙස ඇයට කතා කළෙමි. ඇය ගැස්සී මා දෙස බැලුවාය. ඒ ඩෑස්වල මොහොතකට ජීවයක් නැගුණද එය යලිත් නිවී ගියේය. "ආ, කසුන් පුතා, ඔයා ලෑස්තිද?" ඇය දුර්වල හඬින් ඇසුවාය. "අපි යමු නංගි. ඔහොම කල්පදා කර කර ඉඳලා හරියන්නේ නෑ. ගිහින් එනකොට ඔයාගේ හිත ගොඩක් සැහැල්ලු වෙයි." මව අප දෙදෙනා අතරට පැමිණි නැන්දාගේ කරට අතක් තබා කීවාය. ඒ ස්පර්ශයේ වූයේ සැනසීමකට වඩා අනදීමක් බව මට දැනිනි. අපි ගමන ආරම්භ කළමු. මව ඉදිරිපස අසුනේ රියදුරු අසලින් වාඩි වූ අතර මම සහ නැන්දා පිටුපස අසුනේ වාඩි වීමු. වාහනය කඳුකරයේ වංගු සහිත පාර දිගේ ඉහළට ඇදත්ම පිටත පරිසරයේ සිසිලස ක්‍රමයෙන් වැඩි විය. එහෙත් වාහනය තුල ඌයේ අපහසු නිහඬතාවයකි. මව විටින් විට රියදුරු සමග අනවශ්‍ය කතාවල නිරත වූයේ ඒ නිහඬ බව බිඳීමට මෙන්ය. නැන්දා ජනේලයෙන් පිටත බලා සිටියද ඇගේ සිත බොහෝ දුර ගොස් ඇති බව ඇගේ හිස් බැල්මෙන් මට පෙනිනි. මට ඇය ජන දැඩි අනුකම්පාවක් ඇතිවිය. ඇගේ සිතට සහනයක් දීමට මා කුමක් කළ යුතුදයි සිතුවමි. අතරමඟ තේ කඩයක වාහනය නැවත් වූ විට මම නැන්දාගේ අත්බැගේ ගෙලීමට උදව් කළෙමි. ඒ මොහොතේ අපගේ දෑස් මොහොතකට හමු වියා. ඇගේ දෑස්වල තිබූ කෘතඥතාවය සහ වෙහෙස මම දුටුවෙමි. වචනවලින් කිව නොහැකි යම් අවබෝධයක් ඒ බැල්ම තුළ ගැබ්ව ඇති බව මට සිතිනි. පැය කිහිපයක ගමනකින් පසු අපි නුහරේලියේ අප නවාතැන් ගන්නා පැරණි පන්නේ බංගලාව වෙත ළඟා වීමු. එය මීදුම් සැලුවකින් වැසී ගිය කඳු ගැටයක් මට පිහිටා තිබිනි. පයින් ගස් අතරින් හමා ආසිසිල් සුළඟ ගතට මෙන්ම සිතටද කිසියම් පාළුවක් එක්කලය. මව බඩු බාහිරාදිය පිළිවෙල කිරීමට කාර්යබහුල වූ අතර නැන්දා සාලයේ වූ විශාල ජනේලයක් අසලට වී මීදුමින් වැසී ගිය තේවතු දෙස බලා කල්පනාවක නිමග්න වූවාය. ඇගේ හුදකලාව සහ වේදනාව ඒ මීදුම් පටලයට වඩා ඝනව මගේ හදවත වෙලා ගත්තේය. මට ඇයව සැනසවීමට දැඩි අවශ්‍යතාවයක් ඇති වූදා මවගේ සෝදිසි ඇස් ඉදිරියේ මා කුමක් කරන්නද? එදින රාත්‍රිය උදා වූයේ බලාපොරොත්තු වූවටත් වඩා දැඩි සීතල රැගෙනය. රාත්‍රී ආහාරයෙන් පසු මව ඥාතියෙකුට දුරකථන ඇමතුමක් ගැනීමට ඇගේ කාමරයට ගියාය. සාරෝජා නැන්දා ගිනි උදුම අසල වූ හාන්සි පුටුවක වාඩි වී ගිනිදැල් දෙස බලා සිටියාය. ඒ දෑස්වල රැඳී තිබුණේ හිස් බවකි. ඇගේ සිතේ ගින්න ඒ ගිනි උදුනේ ගින්නට වඩා දරුණු බව මට සිතිනි. මම උණුසුම් කෝපි කෝප්ප දෙකක් සාඩාගෙන ඇය අසලට ගියමි. "නැන්දේ, කෝපි එකක් බොන්න." මම ඇයට කෝප්පේ දිගු කරමින් කියවෙමි. ඇය මා දෙස බැලුවේ පුදුමයෙනි. "ස්තුතියි පුතා." ඇය එය ලබා ගනිමින් මිමිනුවාය. මම අනෙක් පුටුවේ වාඩි වෙමි. අප දෙදෙනා තනිවම කතා කරන පළමු අවස්ථාව මෙය විය. "නැන්දට ගොඩක් අමාරුද?" මම නිහඬ බව බිඳිමින් ඇසුවෙමි. මගේ පැනයෙන් ඇගේ දෑස්වල කඳුළු පටලයක් නැගියාවේය. ඇය එය සඟවා ගැනීමට උත්සාහ කළද කම්මුල දිගේ කඳුළු බිඳුවක් ගලා ගියේය.
සමහර වෙලාවට මට හිතෙනවා කසුන් මේ හැම දෙයක්ම දාලා කොහේ හරි යන්න. ඇගේ හඬ බිඳී ගියේය. මාව තේරුම් ගන්න කවුරුත් නෑ වගේ මට දැනෙන්නේ. ඇගේ වේදනාව මට දරාගට නොහැකි විය. මම નિરાයාසයෙන්ම ඉදිරියට නැඹුරු වී ඇගේ අතක් මගේ දෑතටගෙන මෘදු ලෙස පිරිමැද්දෙමි. එය හුදෙක් සෙනෙහස පිරුණු සහෝදරකමේ ස්පර්ශයක් විය. මම ඉන්නව නැන්දේ ඔයා තනි වෙලා නෑ. මම ඔයාගේ දුක තේරුම් ගන්නවා. මම ඇගේ දැස් දෙස කෙලින් බලා කීවෙමි. ඒ මොහොතේ ඇය මගේ අත තදින් අල්ලාගත්තේ. Tamanට පිහිටක් ඇති බව දැනුණාක් මෙනි. කසුන් ඒ මවගේ හඩයි. ඇය කාමරයට ඇතුළු වීම සැරසමින් සිටියාය. අපි දෙදෙනාම තිගැස්සි විදුලි වේගෙන් එකිනෙකාගෙන් ඈත්වීමු. මව කාමරයට ඇතුළු වන විට අපි දෙදෙනා කෝපි බොමින් සිටියමු. මොකද මේ දෙන්නා නිහඬ වෙලා මව අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය. ඇගේ බැල්මේ වූයේ සැකයකි. නෑ අම්මා නිකම් මේ සීතල ගැන කතා කර කර හිටියේ. මම බොරුවක් ගොතාගත්තෙමි. මව තවත් මොහොතක් අප දෙස බලා සිට කිසිවක් නොකිය ඇගේ කාමරයට ගියාය. එහෙත් ඒ සිදුවීමෙන් පසු අප අතර වූ නිහඬ බවට නව අර්ථයක් එක් වී තිබිනි. ඒ රහසිගත සහයෝගයක බරයි. පසුදා උදෑසන අපි ග්‍රෙගරි වැව නැරඹීමට ගියමු. මව විශාල බෝට්ටුවක් යෝජනා කළද මම නැන්දාගේ පෞගලිකත්වයට ඉඩදිය යුතු බව කීවෙමි. අම්මා මම හිතන්නේ නැන්දට ඕන තනියම නිදහසේ ඉන්න. අපි දෙන්න අර හංස බෝට්ටුවක යන්නම්. අම්මට පුළුවන් මෙතන ඉඳන් බලන් ඉන්න මම කීවෙමි. මගේ අරමුණ වූයේ මවගේ සෝදිසි ඇස්වලින් මොහොතකට හෝ මිදී නැන්දාට නිදහසේ කතා කිරීමට අවස්ථාවක් දීමය. වැව මැද ඇය පළමු වතාවට තම විවාහ ජීවිතයේදී මුහුණ දුන් පීඩනය, තනිකම සහ අසරණකම ගැන මා සමග විවෘතව කතා කළාය. ඇගේ සැමියා ඇයව මානසිකව කොතරම් පීඩනයට ලක් කර ඇද්දයි ඇසූ විට මගේ සිතේ ඔහු කෙරෙහි දැඩි කෝපයක් ඇතිවියා. මම ඇගේ සෑම වචනයකටම සාවධානව සවන් දුන්නෙමි. ඇගේ දුක බෙදා ගැනීමට කෙනෙකු සිටීම ගැන ඇය සතුටු වන බව මට පෙනිනි. තුන්වන දිනය උදෑසන මම ඉතා වේලාසනින් අවදි වී නැන්දාගේ කාමරේ දොරට සෙමෙන් තට්ටු කළෙමි. නැන්දේ අපි හිරු උදාව බලන්න යමුද අම්මා නැගිටින්න කලින්? අපි දෙදෙනා මවට නොඇසෙනසේ තේවත්තක් දිගේ ඉහළට නැග්ගමු. කඳු මුදුනද ලැඟා වූ අපි මීදුම් සයුරක් මතින් හිරු උදාවන ඒ අපූර්ව දසුන දෙස බලා සිටියමු. මම ජීවිතේට මේ වගේ ලස්සන දෙයක් දැකලා නේ කසුන්. ස්තුතියි මට මේක පෙන්නුවට ඇය පැවසුවේ වශීකృత වූවක් මෙනි. නැන්දා හැමදාමත් මට විශේෂ කෙනෙක් මම කීවෙමි. ඔයාගේ හිනාව ආයෙත් දෙකින්න ලැබීම මට ලොකු සතුටක්. ඇය මා දෙස බැලුවේ කෘතඥපූර්වක බැල්මකි. ඔයා මගේ හිතේ තියෙන දේවල් කොහොමද ඔච්චර හොඳට තේරුම් ගන්නේ කසුන්? මේ ලෝකේ මාව තේරුම් ගන්න ඉන්න එකම කෙනා ඔයා විතරයි වගේ මට දැනෙන්නේ. ඒ වචනවල තිබුණේ ගැඹුරු පවිත්‍ර සෙනෙහසකි. අපි බංගලාවට ආපසු එන විට මව අවදි වී සිටියාය. කොහෙද මේ දෙන්න උදෙන්ම ගියේ? ඇගේ හඬේ වූයේ සැකයකි. අපි හිරු උදාව බලන්න ගියා අම්මා මම සංසුන්ව කීවමි. මව අප දෙස බැලුවේ ඒ කතාව විශ්වාස නොකරන බව හැඟවෙන බැල්මකිනි. අප නුවර එළියේ ගත කරන අවසන් රාත්‍රියේදී අධික වර්ෂාවක් සමග කුණාටුවක් ආරම්භ වී විදුලිය විසන්දි විය. මගේ කාමරයේ සිටින විට අල්ලපු කාමරයෙන් නැන්දා සියුම්ව ඉකිබින්දින හඩක් මට ඇසිනි. මට තවත් බලා සිටිය නොහැකි විය. මම ඉටිපන්දමක් දල්වාගෙන සෙමින් ඇගේ කාමරේ දොරට තට්ටු කළෙමි. නැන්දේ හොඳින්ද? මොහොතකින් ඇය දොර විවෘත කළාය. කඳුලින් තෙත් වූ ඇගේ දැස් ඉටිපන්දම් එළියට දිලිසෙමින් තිබිනි. මට සමාවෙන්න පුතා මට මේ හැම දේව දරාගන්න අමාරුයි. කලබල වෙන්න එපා නැන්දේ මම වතුර වීදුරුවක් ගෙනත් දෙන්නම්. මම කියා ඇයව සංසුන් කර කුස්සියට ගොස් වතුර වීදුරුවක් ගෙනවිත් දුන්නෙමි. මම ඇගේ කාමරයට ඇතුළු නොවි දොරකඩ සිටම ඇයට ධෛර්යමත් වීමට කීවෙමි. ඔයා හිපනවට වඩා ඔයා ශක්තිමත්. මම කවදාවත් නැන්දව තනි කරන්නේ නෑ. මම හැමදාම ඔයාට සහයෝගය දෙනවා. මගේ වචන ඇයට ශක්තියක් වූ බව ඇගේ බැල්මෙන් මට තේරුණි. ඒ මොහොතේ අපාතර වූයේ එකිනෙකා තේරුම්ගත් දෙදෙනෙකු අතර ඇතිවන පිරිසිදු මානසික බැඳීමකි. ආපසු වෙන ගමන සම්පූර්ණයෙන්ම වෙනස් විය. නැන්දාගේ මුහුණේ ශෝකය වෙනුවට සියුම් සිනහවක් බලාපොරොත්තුවක සේයාවක් තිබිනි. අපාතර වචනවලින් තොරව ගොඩ නැගුණු ඒ අවබෝධය මවගේ සැකමුසු ඇස්වලට හසු වුවද ඇයට එය තේරුම් ගත නොහැකි විය.
නිවසට පැමිණි පසු නැන්දා ඇගේ ජීවිතය ගැන නව ශක්තිමත් තීරණ කිහිපයක් ගත්තාය. ඇය නැවතත් සිනාසෙන්නට ජීවත් වන්නට පටන්ගෙන තිබිණි. දිනක් සවස් වරුවේ මගේ දුරකථනයට ඇයගෙන් පණිවිඩයක් ලැබිණි. ජීවිතේ ආයෙත් ලස්සනට පේන්න පටන් ගන්න තියෙනවා. හැම දෙයකටම ස්තුතියි වගේ පුතා. ඒ මොහොතේ සාලේ අනෙක් පස සිටි මව මා දෙස බලා සිටිනු මම දුටුවමි. ඇගේ බැල්මේ වූයේ තවදුරටත් සැකයක් නොවේ. එය තමන්ගේ පාලනයෙන් කල නොහැකි වූ දෙය තම පුතාගේ අවංක කරුණාවෙන් සහ තීරුම් ගැනීමෙන් ඉටු වූ බව වටහාගත් මවකගේ සංකීර්ණ බැල්මකි. ඇයට නොතීරුණාට මම ඇගේ සොහයුරියට ජීවිතයේ නැති වී තිබූ ශක්තිය නැවත සොයා ගැනීමට කුඩා හෝ උපකාරයක් වී තිබුණි.